අද කතා කරන්න යන්නේ ඇඟ හිරි වැටෙන ලොජික් එකක් තියෙන ලෝක ප්‍රසිද්ධ ප්‍රහෙලිකාවක් වෙන තොප්පි ප්‍රශ්නය. මේ ප්‍රශ්නය අපිට ඉදිරිපත් කරේ ෆෙලිෂියන් ප්‍රනාන්දුපුල්ලේ රෙස්පෙක්ට්. මේකේ තර්කයට මේකේ තියෙන ලොජික් එකට පර්සනලි මම මාර ලව්. හේතුව මේකේ ලොජික් එකට ඇඟේ මයිල් කෙලින් වෙනවා. මේක පටන් ගන්න මේ සීන් එක පටන් ගන්නේ ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනෙක් කැලයක් මැද්දෙන් යනකොට එක්තරා ගෝත්‍රික කණ්ඩායමකට මාට්ටු වෙනවා. සාමාන්‍යයෙන් මේ ගෝත්‍රික කණ්ඩායමේ තියෙන සිම්පෝන් එකක් තමයි උන්ට අහු වුණොත් එහෙම උන්ගේ කල්චර් එකේ තියෙන කෑල්ලක් අනිවාර්යෙන් ආගන්තුකයෝ අහු වෙන ආගන්තුකයෝ මරලා දානවා. හරිද? එතකොට මේ ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනාට දැන් මරණය උරුමයි. ගෝත්‍රික කණ්ඩායමේ නායකයා පර්සනලි මේ ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනාත් එක්ක කතා කරනවා. කතා කරාම ගෝත්‍රික කණ්ඩායමේ නායකයාත් වෙනවා මේ ඇවිල්ලා සුපිරිම මොළ තුන. එහෙනම් මෙයාලට පට්ටම ගැටලුවක් දෙන්න ඕනි. මේ ගැටලුව නිකන් හරි විසඳුවොත් අනිවාර්යෙන් මේ 3 දෙනාව මරණයෙන් නිදහස් කරනවා. හරිද? ගැටලුව තමයි මේ ඉස්සල්ලාම මේ ප්‍රොෆෙසර්ස්ලාට මෙයාලා තොප්පි පහක් පෙන්නනවා. හරිද? තොප්පි පහ පෙන්නනවා. ඒකේ තොප්පි තුනක් රතු පාටයි. තොප්පි දෙකක් නිල් පාටයි. ඉතින් කරන දේ තමයි මේ ප්‍රොෆෙසර්ස්ලාට මේ තොප්පි පහ පෙන්නලා මෙයාලව පේලියට තියනවා. ඒ කියන්නේ ප්‍රොෆෙසර් කෙනෙක් පස්සේ තව ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්න විදියට මේ 3 දෙනාව පේලියට තියනවා. ඊට පස්සේ මෙයාලට මේකෙන් තෝරගත්ත තොප්පි තුනක් දාන ඔළුවට. ඊට පස්සේ ගෝත්‍රික කණ්ඩායමේ නායකයා මේ ප්‍රොෆෙසර්ස්ලාට කියනවා කවුරු හරි කෙනෙක් Taman දාන් ඉන්න තොප්පියේ වර්ණය හරියටම කිව්වොත් ඔයාලා මරණයෙන් නිදහස්. හැබැයි කවුරුම හරි මේක වැරද්දුවොත් ඔයාලට මරණය උරුමයි. හරිද? ඉතින් දැන් සීන් කෝන් එක තමයි මෙයාලා ඉන්නේ පේලියට. හරිද? එක්කෙනෙක් පස්සේ එක්කෙනෙක් ඉන්නේ. මුලින්ම අහන්නේ පේලියේ අවසානෙටම ඉන්න ප්‍රොෆෙසර්ගෙන්. ඒ ප්‍රොෆෙසර්ගෙන් අහනවා ඔයා දන්නවද ඔයා දාගෙන ඉන්න තොප්පියේ පාට? අර ප්‍රොෆෙසර්ට ඉස්සරහා ඉන්න ප්‍රොෆෙසර්ස්ලා දෙන්නව පේනවා. එයාලා දාන් ඉන්න තොප්පි දෙක පේනවා. හරිද? එතකොට එහෙම පෙවුනත් හරිද? ඒ ප්‍රොෆෙසර් කියනවා ගත්කටටම අනේ මම දාගෙන ඉන්න තොප්පියේ පාට මට කියන්න බෑ. හරිද? ඊට පස්සේ හරි. එහෙනම් මැද ඉන්න එක්කෙනාගෙන් අහනවා ඔයාට කියන්න පුළුවන්ද ඔයා දාගෙන ඉන්න තොප්පියේ පාට? මැද ඉන්න එක්කෙනාට පේන්නේ ඉස්සරහා ඉන්න ප්‍රොෆෙසර්ගේ තොප්පියේ පාට විතරයි. ඉතින් මැද ඉන්න එක්කෙනා කියනවා අනේ මටත් මං දාගෙන ඉන්න තොප්පියේ පාට කියන්න බෑ. හරිද? අවසානයේ අනේ දැන් එකම ඔප්ෂන් එක තමයි ඉස්සරහා ඉන්න ප්‍රොෆෙසර් හරියන්න හරි වරදින්න හරි තොප්පියේ පාට කියන්න ඕනි. නැත්නම් ඉතින් යාලා දන්නව කොහොමද යාලා මැරෙනවා කියලා. හැබැයි ඉස්සරහා ඉන්න ප්‍රොෆෙසර් කිසිම ගේමක් නැතුව සිනාමුසු මූණෙන් එයා දාගෙන ඉන්න තොප්පියේ වර්ණය හරියටම කියනවා. ඒක හරියටම හරි යාලා මරණයෙන් නිදහස් වෙනවා. දැන් ප්‍රශ්නේ තමයි ඒ ඉස්සරහා ඉන්න ප්‍රොෆෙසර් දාගෙන හිටියේ තොප්පියේ පාට මොකක්ද? ඒ ප්‍රොෆෙසර් එක හරියටම කිව්වේ කොහොමද? මේක මාර පිස්සු හැදෙන ලොජික් එක. මම මේක එක්ස්ප්ලනේෂන් එක ඔයාලට දෙන්න යන්නේ. පට්ටම මීටරෙන් මේක එක්ස්ප්ලනේෂන් එක අහගෙන ඉඳහල්ලා. නිකන් අපි බලමු මේකේ දැන් සීන් කෝන් එක. මෙන්න තොප්පි වල පාට හොඳට බලන්න. රතු පාට තොප්පි 3යි, නිල් පාට තොප්පි 2යි. මේ ඇවිල්ලා පට්ටම IQ level එකක් තියෙන ඩයල් 3ක් තමයි මේ ප්‍රොෆෙසර්ස්ලා 3 දෙනා. ඉතින් දැන් නිකමට හිතමු පිටිපස්සෙන් ඉන්න ප්‍රොෆෙසර්ගෙන් පාට ඇහුවට පස්සේ Taman දාගෙන ඉන්න තොප්පියේ පාට දන්නවද කියලා එයාට හරියටම කියන්න තිබුණා. එයා දාගෙන ඉන්න තොප්පියේ පාට ඉස්සරහා ඉන්න අයගේ තොප්පි දෙක නිල් පාට වුණා නම් හොඳට බලහම් මේක. හරිද? ඉස්සරහා ඉන්න අයගේ තොප්පි දෙක නිල් පාට වුණා නම් කිසි කේසයක් නෑ. අර ප්‍රොෆෙසර්ට පිටිපස්සෙන් ඉන්න එක්කෙනාට කියන්න තිබ්බා Tamanගේ තොප්පියේ පාට රතු කියලා. හරිද? දැන් වැඩේ තියෙන්නේ එහෙම කියන්න බැරි වුණා කියන්නේ මේ වගේ අවස්ථාවක් ලොවෙත් ඉස්සරහා සිද්ධ වෙලා නැහැ. එහෙනම් දැන් ඉස්සරහා ඉන්න ප්‍රොෆෙසර්ලා දෙන්න මොන වගේ පාට තොප්පි දාගෙන ඉන්න පුළුවන්ද? අවස්ථා තියෙන ටික අපි බලමු. තව අවස්ථා 3ක් විතරයි තියෙන්න පුළුවන්. නිල් අවස්ථාවක් නැත්නම් ඒ අවස්ථා 3 තමයි එක්ක රතුම දෙකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් සහ රතු අවස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බං රතු සහ නිල් අවස්ථාවක් තියෙන්න පුළුවන්. හරිද? දැන් පිටිපස්සේ කෙනා ඉංගියක් දුන්නා මේ අවස්ථාව තියෙන්න බෑ කියලා. දැන් ඉස්සරහින් ඉන්න එක්කෙනක් දන්නවා මේ අවස්ථාව තියෙන්න බෑ කියලා. මැද ඉන්න එක්කෙනක් දන්නවා මේම අවස්ථාවක් තියෙන්න බෑ කියලා පිටිපස්සේ එක්කෙනා දුන්න ඉංගියේ. දැන් මෙතන අවස්ථා 3යි තියෙන්නේ. දැන් මැද ඉන්න ප්‍රොෆෙසර් දෙන ඉංගියෙන් මේක තව අවස්ථාවක් අයින් වෙනවා. මැද ඉන්න ප්‍රොෆෙසර්ට ඉස්සරහා ඉන්න ප්‍රොෆෙසර්ගේ තොප්පියේ පාට පේනවා. මෙතන පේලියේ මැද ඉන්න ප්‍රොෆෙසර්ට හරියටම උත්තරයක් දෙන්න තිබුණා. මෙන්න මේ වගේ chance එකක් තිබ්බනා. ඉස්සරහින් ඉන්න එක්කෙනාගේ තොප්පිය නිල් නම් ලොවෙත් අර පිටිපස්සෙන් හම්බෙච්ච ඊයත් එක්ක එයාට කියන්න තිබ්බා. එයා දාගෙන ඉන්න තොප්පිය පාට රතු පාට කියලා. එයා කියනවා එයා දන්නෙත් නෑ කියලා. එහෙනම් මේ අවස්ථාවත් ලොවෙත් තියෙන්න බෑ. දැන් අවස්ථා දෙකයි තියෙන්නේ. දැන් පිටිපස්සේ දැන් අහපන් හොඳම සීන් එක. පිටිපස්සේ ඉන්න ප්‍රොෆෙසර්ස්ලා දෙන්න දුන්න ඉඟි දෙකෙන් දැන් අර ඉස්සරහින් එක්කෙනා දන්නවා මේ අවස්ථා දෙක විතරයි තියෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. මේ අවස්ථා දෙකේදීම
ඉස්සරහා ඉන්න එක්කෙනාට තියෙන්න පුළුවන් තොප්පියේ පාට රතු කියලා උඹලට ලොයෙත් පේනවා ඇති. ඉතින් ඒක නිසා එයා hina වෙලා උත්තරේ රතු පාටයි කියලා කියනවා සහ ඔවුන් මරණයෙන් නිදහස් වෙනවා. ඉතින් මේකේ මාර ලොජික් එකක් තියෙන්නේ. ඊටවස්සලා අපි කතා කරමු මෙන්න මේ වගේ සෑහෙන ලොකු ලොජික් තියෙන ලෝක ප්‍රසිද්ධ ප්‍රහෙලිකා ගැන. ඒකට හේතුව තමයි මේ වගේ ලෝක ප්‍රසිද්ධ ප්‍රහෙලිකා ජනගත වුණොත් ලංකාව ඇතුලේ ගණිතය කියන විෂයත් ඉතාම පහසුවෙන් ජනගත වෙනවා කියන එක මම විශ්වාස කරනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න.